ඉතින් අර පෞද්ගලිය මේ සති දෙකේ තුනේ වගේ පාරිසරික වෙනස්කම් එක්කයි ආපදායකයි එක බලපුවාම ආය වෙන මාතෘකාවක් නෑ නේද? ඒක ඉතින් දුප්පත් පොහොසත් ජාති ආගම් එහෙම මොකුත් නෑ තිරිසනුන්ටත් ඉතින් ඒක බලපෑ පුරුදු දේවල් නෙමෙයි. ඉතින් අපේ වගේ රටකට ඒ හින්දා අර ඊට වඩා දේවල් වලට මුණ දීලා තියෙනවානේ සහ ඒවයෙන් නැගිටලා තියෙනවා. ඇයි අර මේ බැමිණි කතා කියලා කාලේ ක්‍රිස්තුපූර්ව 103ක් ක්‍රිස්තුපූර්ව 89ක් වගේ කාලය ඇතුළත දුර්භික්ෂය. ඒ කියන්නේ මේ දශකයකට අධික කාලයක් වහින්න නැතුව. ඒක ඇති වුණා කියන්නේ ওই කාලේ තිබ්බ විදේශ ආක්‍රමණයන් හින්දා අපේ වාරි තාක්ෂණය වාරි මාර්ග ඔක්කොම ඉඳ වැටුණා. ඕක මේ සාය කියන්නේ සාගතය. තිස්ස කියලා කියන්නේ තිස්ස කියලා බ්‍රාහ්මණයෙක් තමා කැරණ මෙහෙवला තියෙන්නේ. නිතියාසාය කියලා කියන්නේ අන්න ඒ නිසා. ඊ කාලේනේ අර ස්වාමීන් වහන්සේලා වැටකීයස්ම වළඳලා ත්‍රිපිටකය ආරක්ෂා කරා කියන්නේ. ඊට වලගම්බා රජුරුව අර ආක්‍රමික රජවරු 5 දෙනෙකුට පස්සේ තමයි බලය අල්ලන්නේ. ක්‍රිස්තුපූර්ව 89 වගේ. එතුමා රජ වුණාට පස්සේ අර කැඩිලා බිඳිලා ගිය වැව් අමුණු මනින් හදලා තියෙනවා. ඊට පස්සේ ඔය මේ ගොඩ දෙනෙක්ගේ පිවිසුණු මතයක් කරලා තියෙන්නේ ඔය සතේ ගම මතද. ඒකේ මේ කොමාරි අනුරාධපුර යට ටවුන් එකත් යට කරලා කුඹුරක් කර ලක්ෂ ගානක් යට කරා කියලා තියෙනවා. ඉතින් ගම් අතරේ ඊට පස්සේ මුලින්ම මරණ 200ක් වාර්තා වෙලා තියෙනවා. මේ 57 ගම් වතුර මතක් වෙන්න තමයි තියෙන්නේ. අර සලකුණු වගේක් අනුරාධපුරේ නගරේ සිංහ කණුව තියෙන සිංහ කණුව ළඟ සලකුණක් තියෙනවා. දිගානක් උස. තුපවා ගහගෙන ගියා කියලා කියනවා. මේකට ආය තියෙනවා මේ අනුරාධපුරේ දුම්රිය ස්ථානයේ සලකුණක් තියෙනවා. මධ්‍යම කඳුකරේ පැත්තේ කඳු කඩාගෙන වැටලා තියෙනවා. ඒකෙදි මේ ඔය කාලේ ලංකාවේ අගමැති වෙලා තියෙන බණ්ඩාරනායක. ඔතේ කල්පනා කරන්නේ සෑහෙන්න මේ උත්සාහයක් දැල්ලා දෙනවා තුමා. මේ මෙච්චර තාක්ෂණයක් තිබෙත් නැහැ. ඒ වගේ කාලෙක මේ තත්ත්වය කළමනාකරණය කරගත්තා කියන්නේ එකත් සෑහෙන්න වටිනවා. 1913 40 47 57 67 69 78 89 92 සහ 63 ඒ අවුරුදු වල තමා ගම් වතුර ගොඩක්ම බලපාල තියෙන්නේ. 16 තමයි ගම් වතුර ගැන ඔය ටිකක් ලොකුවට 57 එතකොට 25 වගේ අර ලොකු විවේචනයක් නම් එන්නේ නැහැ. තමයි ඉතින් අර 14 ආපු සුනාමිය. මොකද ඒකෙන් ගොඩක් ජීවිත විනාශ වුණා. මේ හැම පාරකම වගේ මේ වතාවෙත් ඒ වගේ ගොඩ එන්න පුළුවන් කියලා ඒ කියන්නේ ඒකට අපේ මිනිස්සුන්ට ශක්තිය තියෙනවා කියලා මේ දවස්වල ඔප්පු කරගෙන යනවා. හැමෝම කඩියෝ වගේ වැඩ. හොඳයි ඒකම මේ රජයේ ආයතන ටික හොඳට සක්‍රිය වෙලා තියෙනවා නේ. RD එක ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඒකට වෝටර් බෝඩ් එක දිලවලවන් වලත් මේ කාලේ සෑහෙන වැඩ කරනවා. පොන්දාව මේ වගේ මම දැක්ක ගිනි නිවන එකකුත් තිබ්බා මේ පාරේ. ඔතෙත් උඩ ඒ ආයතන හැම එකම රැපත්තවල් නැතුව වැඩ කරා. මම උපරිම වැඩ කරා. මේක දැක්කම මේ කාලේ මිනිස්සු ඒ වෙලාවේ එකතු වෙලා ඒ වැඩ කරන හැටි විදිය දැක්කම මේ කොමඩත් මේක නම් ආරණ්‍ය ඉක්මනින්ම ආය යථාර්ථයට පත් වෙයි කියලා හිතනවා. අපි දැනගන්න ඕන අපිට ස්වභාව ධර්මයේ පාඩමක් කියනවා. දැන් ඔය බලපු හැම තැනකම වතුර පාරවල් එයාගේ ඉඩ හදාගෙන ගිහිල්ලානේ. පොඩිවට තිබ්බ වතුර පාරවල් දැන් ලොකු වෙලා. ගංගාවල ඒ ප්‍රමාණය වැඩි කරගෙන. ආයෙ තව දෙයක් දැක්ක දෙයක් තමයි අර ගංගාවල තියෙන කුණු රොඩු එක තැනකට ගෙනල්ලා අර මේ ශ්‍රීපාදස්ථානයේ හරියට කොටසක් පෙන්නවා. ඒ හරියට කුණු රොඩු එකතු වෙලා තියෙනවා ප්ලාස්ටික් වගේ දේවල්. ඒව ආපහු අපිට පෙන්වලා දීලා තියෙනවා. අපි දැනගන්න ඕනේ එතකොට පරිසරයට ස්වභාව ධර්මයට ගරු කරන්න කියන පණිවිඩය එයාට හරියට සලකන්න කියලා. අපි දවසක් කතා කරා මතකද අපි මේ සබහා බලාමට දෙන එකම තමයි අපිට හම්බෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි
මේ ගහක් කපනකොට කඳු පාත් කරනකොට ඒ වගේ අනවසර ඉදිකිරීම් කරනකොට තොපි කොලයක් බිමට දාන තැන ඉඳන් අපි කරන හැමදේම අපිට අනිත් පැත්තට සබහාදහමෙන් හරි හෝ වැරදි. හරිනම් හරි දෙයට හරි විදියට, වැරදි දෙයට වැරදි විදියට අපිට ඒකට මේ අනිත් පැත්තට ලැබෙනවා නේද? තවදයක් ඔය අපි කොච්චර සත්තු ගැන හිතනවාද? අනිත් මිනිස්සු ගැන හිතනවාද? ඉරිසියාව කෝකම් ඔය ඕවා මොන දේ කරත් ඉතින් අන්තිමට යන්න වෙනවා. ගොඩක් තැන්වල දැකලා තියෙනවා ඔය මේ අවදානම් කලාපවලින් අයින් වෙන්න කිව්වම මිනිස්සු අයින් වෙනවා. හැබැයි අර සත්තු ටික ඒ කට්ටිය ගොඩක්ම ඔය බල්ලෝ එහෙම ලිහලවත් නැහැ. ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒව නම් ගලපෙන්නේ නැති වැඩ. ඕකනේ අර මේ රත්නශ්‍රී මහත්තයාගේ හින්දුවක තියෙන්නේ ලෝ දුන්න දේ අද අපට හෙට ලෝට පෙරලා දිය යුතු කියලා දුවලා දෙන්නට කියන්නේ. දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදීන් නම්. අයියර සතු ඉන්දියානු නායකයෙක් හිටියේ සියටල් කියලා. එයාගේ ලිපි වගේක් තිබ්බා. ඒ වගේ දේවල් තමයි එන්න ඕන පෙළපොත් වලට, විෂය නිර්දේශ වලට. එයා කියනවානේ අර ජීවයේ ජීවනාලිය මිනිසා විසින් නිර්මාණය කරපු එකක් නෙවෙයි. මනුස්සයා කියලා කියන්නේ ඒකේ එක වරපටක් විතරයි කියලා. ඒකට මනුස්සයා මොනාරි බලපෑමක් කරනවා නම් අපිට තමන්ටම කරගන්න බලපෑමක් කියලා කියනවා. ඕකට තිබ්බ හෝස්ට් එකක් Facebook එකේ මම දැක්කා. ගඟේ අයිතිය ගඟටත්, පාරේ අයිතිය පාරටත්, වැවේ අයිතිය වැවටත්, කැලේ අයිතිය කැලේටත් දුන්නාක ආපද අවම වෙයි කියලා. මේක මේ ගස්ස නිසාම නිකම් පහලා ඒ නිසා මුණ දෙයක් විතරක් නෙමෙයි ඉතින්. ඊට වඩා පොඩි කොම්ප්ලිකේට් ගතියක් තියෙනවා. ඒතර පස්වංශුයි ඔය කල්ලංශුයි අතර තියෙන අර පීඩන වතුර යද්දී අර තියෙන පීඩනය වැඩි වෙලා අර ඒ අර කල්ලංශුයි පස්වංශුයි තියෙන ඒ බැඳීම දිහිල් වෙලා එහෙම තමයි ඔය ණයම් හටගන්නේ. සාමාන්‍යයෙන් ස්වභාවික වනාන්තරයක තියෙන ගස් තියෙනවනේ දැන් ලොකු ලොකු ගස්. ඒ වගේ මුල් තියෙන්නේ අර කොන්ක්‍රීට් එකේ තියෙන යකඩු කූරු වගේලු. පස් එක්ක සම්බන්ධ වෙලා තියෙන. ඒවා අර පස් තට්ටු එකට අමුණලා තියෙන එන වගේ තමයි ක්‍රියා කරනවා කියන්නේ. මේ වනාන්තර කපලා තේ රබර් වගේ එළවලු හිටවපුවා ඒවයි මුල් තියෙන්නේ අර පසේ අඟල් කීපයක් යට විතරයි. ඒකට ඒ අඟල් ගානට විශාල පස් ප්‍රමාණයක් කියන්නේ කන්දක් වගේ ප්‍රමාණයක් රඳවගෙන ඉන්න බෑ. එතකොට ඔය කඳු මැදින් ගලාගෙන යන මේ වතුර පාලන හරියට නහරවල මිනිස්සු එකතු වෙලා කොන්ක්‍රීට් දාලා නැත්නම් වෙනත් ඉදිකිරීම් කරලා බ්ලොක් කරපුවාම ඒවා මේ පස ඇතුලේ වතුර එකතු වෙනවා. ඒක හරිය නිකන් හරි ස්පොන්ජ් එකකට වතුර පිරෙනවා. පසේ බර වැඩි වෙලා තෙතමනේ වැඩි වෙලා ඒකේ තියෙන ස්ථායීතාවය බිඳ වැටෙනවා. සරලව කියනවා නම් භූගත ජල මාර්ග වහලා ඊළඟට මූලපද්ධති විනාශ කරලා අnder අනවශ්‍ය බරක් පටවලා මහ පොළොවට ගරු කරන්න ඕන කියන එක. කියක් හදද්දි, මාරි ගොඩනැගිල්ලක් හදද්දි ඒකට හරියන්න කාණු පද්ධතියක් හදලා ඒ වතුර බහලා යන්න. හරි වහලෙන් වැටෙන වතුර ටික පස් අතුරට යන්න නොදී ගලාගෙන යන්න. එහෙම ක්‍රමයක් හදා ගන්න ඕන. පුළුවන් තරම් මේ නායන තැන්වල නායන කඳුවල හොඳ මූල පද්ධතියක් තියෙන ගස් තියෙනවා. එහෙම මේ එක ගහක් හරි හිටවන්න පුළුවන් නම් ඒක තමයි අපිට දෙන්න පුළුවන් දායකත්වය. මේ නායයාමට විරුද්ධ බැවුම් තියෙන තැන්වල ගොඩක්ම ඔය මොන හරි ඉදිකිරීමක් හරි මොනවා හරි දෙයක් කරනවා නම් තාක්ෂණික සහාය අරගෙන කරන එක තමයි හොඳම දේ. හරියට MBRO එක වගේ සහාය ගත්තා නම් එයාලා හරියටම මේ දේ කරනවා. ඉතින් සබාදාමට ආදරය කරොත් අනිත් පැත්තට සබාදාම අපිව බලා ගන්නවා. ඔය අපේ කඳුකරය ආයමත් සුන්දර ආරක්ෂිත තැනක් කරලා ගන්න එක ඉතින් අපේම වගකීමක් තමයි. ඒකේ වගකීමෙන් කාටවත් ගැලවෙන්න බෑ. හැමෝටම තියෙනවා ඒක. ඒක අපි දෙන දේ තමයි අපිට ලැබෙන්නේ. පස්සේ අපි දෙස් දෝල් දීලා වැඩන්නේ.